රටේ ඉතිහාසයේ ජනාධිපතිවරණ පැවැත්වුවා මලකඳන් උඩින් මේ 7 වෙනි ජනාධිපති 82 88 94 99 2005 මේ රටේ ජනාධිපතිවරණ තීරණය කළේ තුවක්කුවේ මෙවර නිදහස් ජනාධිපතිවරණයකට ඉඩකඩ ඔබ අප හැමට ලැබිලා තියෙනවා. එපමණක් නෙවෙයි මේ රටේ ජනාධිපතිවරු ජයවර්ධන ප්‍රේමදාස චන්ද්‍රිකා මේ සියලු දෙනාම රටේ කොටසයි පාලනය කළේ. හැම බින් අඟලටම එකම ජනාධිපති එකම රටක එකම නීතියකපත් වෙන පළවෙනි ජනාධිපතිවරණය මෙයයි. සංවර්ධනය මුවාවේ සංවර්ධනය කරනවා කියලා විශාල ව්‍යාපෘති වලට විදේශ ණය වැඩි පොලියට ලබා ගන්න. හොඳම උදාහරණය ගුවන් පාලම් හැදීමේ ව්‍යාපෘතිය. මිලියන 500යි එක ඩොලර් මිලියන 500යි එක ගුවන් පාලම. නමුත් ඇත්තටම යන්නේ ඩොලර් මිලියන 250යි. කෙරවල පිටිය ගන්න. නොරොච්චෝලේ ගන්න. මෙන්න මේවා තුල වර්ෂයකට රුපියල් බිලියන 160ක් වර්ෂයකට ඔවුන් උපය ගන්නවා. මේ චෝදනාව එල්ල වෙන්නේ චම්පික රණවක ඇතුළු ඇමති මණ්ඩලයට නෙවෙයි. මේ චෝදනාව පැහැදිලිව එල්ල කරන්නේ රාජපක්ෂ මැතිතුමාගේ 375ක් වූ ඥාති වර්ග සමූහයට. ඔවුන් තමයි උපදේශකයෝ. ඔවුන් තමයි ඥාතියෝ. ඔවුන් තමයි අධ්‍යක්ෂකවරු. ඔවුන් තමයි සියලුම රජයේ තීරණාත්මක තනතුරු හොබවන්නේ. 2001 දී රනිල් ඇවිල්ලා දූෂණය නවත්තනවා චන්ද්‍රිකාගේ කියලා. කොහෙන්ද පටන් ගත්තේ? වැට් වංචාවෙන්. කවුද වැට් වංචාව කළේ? කමීල් කුතුබ්දීන්. කවුද කමීල් කුතුබ්දීන්? මෙතුමන්ලගේ ජනබල මෙහෙයුමට කෑම බීම කසිප්පු අරක්කු ඔක්කොම සපයපු ප්‍රධාන මූල්‍ය ආධාරකරුවා. කවුද ඔහු? ඉමිටියස් බාකිර් මාකර්ගේ මස්සිනා. ඒ වැට් වංචාව කළේ අපි. පෞගේ අවුරුද්දේම වගේ කාලෙත් මේ අපේ ආණ්ඩුවේ දේශපාලනයේ හුඟක් වෙලා තිබුණේ වතුර වීදුරුවේ කිඹුල්ලු පෙන්වන්න. මිනිස්සු බය කරලා දේශපාලනය කිරීමේ කලාව ඉතා මනවින්ම පුරුදු පුහුණු කරපු කට්ටියක් තමයි රාජපක්ෂ මහත්තයාට ඉන්නේ. ඒ පුරුදු පුහුණු කිරීම තුළ ඔවුන් භාවිතා කරනවා එක කරුණක්. අනේ කරුණ තමයි දේශප්‍රේමය. නේරුතුමා එක කාලෙක කිව්වා දේශප්‍රේමයේ වනාහි තක්කඩියන්ගේ අවසාන තිප්පොලයි කියලා. මෙන්න මේ සින්දුව දිගටම ගහනවා රට බෙදීම වෙනත් විවිධ කරුණු ගැන කතා කරනවා. නැගුවා මේ අපි හැමදාම දේශප්‍රේමියෝ මේ වතුර වීදුරුවේ කිඹුල්ලු දකින්න එක. අනේ ඔව් 1987 අප්‍රේල් 21 වෙනිදා පිටකොටුවේ බෝම්බේ පුපුරලා 127ක් කීතු කළේ වතුරේ හිටපු කිඹුලෙක්ද? අර විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාසව ආමරවීදියේ කීතු කළා ඉරුවේ වතුර වීදුරුවේ හිටපු කිඹුලෙක්ද? පිටෝරේ වතුර වීදුරුවේ හිටපු කිඹුලුද මේවා කළේ? මේ 96 ජනවාරි මාසේ 31 මහ බැංකුවට ගහලා 100 ගාණක් අපේ දරුවෝ ඝාතනය කළේ වතුර වීදුරුවේ හිටපු කිඹුල්ලුද? 98 ජනවාරි 25 වෙනිදා ශ්‍රී දළදා මාලිගයට ගහලා දළදා මාලිගය බිම්බත් කරන්න උත්සාහ කළේ වතුර වීදුරුවේ හිටපු කිඹුල්ලුද? යාපනයේ හිටපු 25000ක් සිංහල ජනතාව පැන්නුවේ වතුර වීදුරුවේ හිටපු කිඹුල්ලුද? 60000ක් මුස්ලිම් ජනතාව පැය 72කින් යාපනයෙන් පැන්නුවේ වතුර වීදුරුවේ හිටපු කිඹුල්ලුද? නෑ ඒක තමයි අපි කියනවා කිඹුලෙක් හිටියා දැන් ඒ කිඹුලා ඉවරයි. පසමිතුරු බලවේග දෙකක් එකට එකතු වීම තුළ ඇති කරලා තියෙන අලුත් පූර්වාදර්ශයක්. ඒක තමයි ජාතික ප්‍රතිපත්ති හැදීමට තියෙන අවකාශය. අවම ප්‍රතිපත්තිය අතර. ඉතින් මිත්‍රවරුනි මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ වෙනසක් සඳහා ඉදිරිපත් වෙන්න. ඔරුව කරේ තියාගෙන යන කාලේ ඉවරයි. මේ වෙනස අද සමාජය පිළි අරගෙන ඉවරයි. මේ වෙනස අපිට දැනෙනවා. සියලු දෙනාටම දැනෙනවා. අනේ වෙනස අපි 26 වෙනිදාට ඉටු කරමු. අර බෝල්ෂෙවික් විප්ලවය කරන්න ගිහිල්ලා අත්හදා බලන්න ගිහිල්ලා මලකඳන් වල විජයග්‍රහණ රටට දිනා දීපු කට්ටිය මලකඳන්. ඒ මලකඳන් විජයග්‍රහණ දීපු කට්ටිය බලන් ඉන්නවා. පොන්සේකත් එක්ක නිර්දන පන්ති ආඥාදායකත්වයේ පිහිටවන්න. අපේ නිර්මාණ රාජිත් මැතිතුමා හැම දන්නවා. ප්‍රතිවිප්ලවයට කෙලවලා නිර්දන පන්ති ආඥාදායකත්වයේ පිහිටවන්න හීනමවනවා. පොන්සේකත් එක්ක. වා අනකොට hina යනවා.
ඔන්න කට්ටිය ඒ කට්ටිය බලන් ඉන්නවා. වික්‍රමසිංහ උන්නා බලන් ඉන්නවා. මෙයාලව කොන්තරත් එක කරගෙන විධායක අගමැති වෙලා යන්න. ඒකට අපේ සරස්සිල්ලත් හිතේ හීනමවනවා. අනේ එමයි අවුල. හීන දකින්න කට්ටිය ගොඩක් ඉන්නවා. සම්බන්ධන්ලා රුද්‍ර කුමාරන්ලා බලා ඉන්නවා. අතන යටත් වෙලා ඉන්න 10000ක් ත්‍රස්තවාදීන් ටික යලි වන්නියේ කැලෑවලට ගෙනහිල්ලා අර වල දාපු ආයුධ ටික අරගෙන නැවතත් ක්ලේමෝ බෝම්බ බිම් බෝම්බ පිපිරෙන යුගයක් ඇති කරන්න. ඕකයි විශ්වසනීය වෙනස.